දෙන්නට හොඳට සර්කස් නටන්න සිද්ධ වෙනවා ආදින් පස්සේ. තාත්තේ අපි කොහොමද අම්මා නැතුව සර්කස් පෙන්වන්නේ? මට තේරෙනවා පැංචෝ. ඒත් ඉතින් මොනවා කරන්නද? අපිට දිගටම සර්කස් කරන්න සිද්ධ වෙනවා. දැන් ඉතින් අඬන්නේ නැතුව ටිකක් hina වෙන්නකෝ. කරන්න බලාපොරොත්තු වෙන්නේ වලස් පුතා සහ වලස් තාත්තා. හොඳත් පොළොසන් නාදයක් දීලා පිළිගන්න වලස් තාත්තයි වලස් පුතායි. දැන් මේ ඩබල් ඔබ ඉදිරියේ හොඳ සෙල්ලම පෙන්වන්නයි බලාපොරොත්තු වෙන්නේ. හැමතැනම නෑ හැමදාම නෑ බලන්න. එහෙනම් පුතේ ලෑස්තිද? ලෑස්ති තාත්තේ. අනාරි පුතේ. දැන් ඉතින් ගොඩාක් පරිස්සමින් යන්න ඕනේ. පරිස්සමින්. Alagan Pencho. Pencho. Pakai Honda Kuta. Dan saya kasih nada ada bawa virasa karena අපට වැඩි වැරදුනා වගේ පුතේ. දෙන්න මම කෑම. අද කෑම නෑ. මං හින්දා තාත්තට කෑම නෑ. ඒ තම්ම නැතුව මට කිසි දෙයක් කරන්න බෑ. මට තේරුණා පුතේ.
මම මේ කල්පනා කළේ මොකක් හරි කරන්න. ඒ කිව්වේ සර්කස් එකෙන් අයින් වෙන්නද? මානව කැරිලා නවයන්. සත්තු පැනගන්නේ කඹයක් ගන්නවා ඉක්මනට. මේක අපේ අවස්ථාව පුතේ. මෙතනින් පැන ගමු. මොනවා? රැකියේ බණල යන්නද? ඔව්. ඔයගොල්ලෝ එනවද අපිත් එක්ක? ටිකක් ඉතලා බලන්න අපිට කන්න වේල් 3ක් ලැබෙනවා. කාටවත් බය නැතුව සර්කස් එකේ ජීවත් වෙන්න පුළුවන්. ඔව් හොඳට හිතලා බලන්න යන්න ඉස්සලා. වලස් වල්ලනන්නෝ. අනේ අර පොඩි එකා. පොඩි එකක් නරක වෙනවා. ඕන් එහෙනම් අපි ගියා. තාත්තේ අයියෙන් අදිනවා අයියෙන්. අපි බේරුණා පැටියෝ. දැන් ඉතින් අපි වල්ලන්ට කවුරුවත් නෑ. තාත්තේ මට සීතලයි. ඔව් පුතේ මටත් සීතලයි. බලමුකෝ මේ පෙට්ටියේ මොනවද තියෙන්නේ කියලා. දැන් ඉතින් සීතල අඩු වෙයි. මේ කොහෙද යන්නේ තාත්තේ? අපිට ඉන්න තැනක් හොයාගන්න පැටියෝ. මෙතන හොඳයි අදට නවතින්න. මට බඩගිනේ. කෑම ටිකක් හොයාගන්න අපිට උදේ වෙනකන් ඉන්න වෙනවා පැංචෝ. සර්කස් එකේ නම් ඕනේ තරම් කෑම තිබ්බා. ඒත් අපි හිටියේ කූඩුවල. මෙහෙම ඉන්නවට වඩා කූඩුව හොඳයි. යාළුවෝ කිව්ව එක හරි. අපි සර්කස් එකෙන් බැලලා අපිට ගොඩාක් වැරදි. මම මෙහෙට කැමති නෑ. අපි ආපහු යන්න ඕනේ. පැංචෝ ඒ උනාට ඔයාට වැදගත්ම දේ අමතක වෙනවා. මොකද්ද? අපේ නිදහස. කාගේවත් කසපාරවල් වලට බයේ නටපු ජීවිතේ මොකද්ද? දැන් තේරෙනවද? මට තේරෙනවා තාත්තේ. දැන් එහෙනම් නිදාගන්න පුතේ. හැම දෙයක්ම වෙන්නේ අපේම හොඳට. තාත්තා කොහෙද? මම මෙහෙ. තාත්තේ අර පේනවද පුතේ? එහෙ අපිට ජීවත් වෙන්න කියාපු තැන. ඒ කිව්වේ තාත්තේ අර පේන පල්ලෙහාද? ආව්. හොඳයි.
අපිට මැහැදිච්ච එකක් වගේ. ඒ කිව්වේ අපිට නවතින්නද? පැංචෝ මේක තමයි අපේ අලුත්ම ගෙදර. ඒ වුණාට මේ ගහ ඇතුලේ? ඔව් මේක තමයි. දැන් අපිට කරන්න ගොඩාක් වැඩ තියෙනවා. අනේ වේගේ නම් ඒ තරම් හොඳ නෑ කියලා කියනවනේ පැටියෝ. ඒක නෙවෙයි. මොකද්ද මේ කලබලේ? මට හම්බ වුණා පළතුරු ගොඩාක්. මගේ පිහාටු ටික ගලවිලා ඒ ටික හයි කරගන්න ඕන. ඔව් මට පළතුරු ගොඩාක් හම්බ වුණා. ඒක ගැන විස්තර කියන්න යාළුවන් හම්බ වෙන්න යන්න ඕන. යාළුවෝ මොන යාළුවෝද? ඉන්න වෙලාවක් නෑ. හොඳයි. ඔක්කොම ආවද සභාවට? මම මේ කියන්න හිටියේ අපි දවුණු ආහාරයකට මුණ පාලා. අපි ඒක දන්නවා කලුර. මේ ප්‍රශ්න විසඳන්න ඔයා මොකද කරන්න කියන්නේ? ඔව් ඒකත් ප්‍රශ්නයක් තමයි. ඒ වුණාට මං කිව්වේ ඕගලන්ට විසඳුමක් තියෙනවා නම් ඉදිරිපත් කරන්න කියලා. ඒ කොහොම වුණත් මං පොරොන්දු වෙනවා. කලිනුත් පොරොන්දු වුණා වැඩක්ුන්නේ නෑනේ. දැන් ඔක්කොම අහගන්නවා. මට හම්බ වුණා වකුරු බිමෙන් එහා පැත්තේ පළතුරු තියෙන තැන. එතන අපි ඔක්කොටම ඇති වෙන්න ඕන තරම් පළතුරු තියෙනවා. තේරුණාද? වැඩක් නෑ. හිතන් ඉන්න ඔහෙට වගේ පියාඹන්න පුළුවන් කියලාද අපිටත් හිතෙන තැන් වලට. ඌර කියන කතාව ඇත්ත. අපිට කෑම හොයන්න යන්න වෙන්නේ වතුරෙන් පීනලා. එතකොට අර කිඹුලටයි කිඹුලිටයි අපි ආහු වෙනවා. ඒ කතාව නම් සම්පූර්ණ ඇත්ත. තා පුඩින් අඳුටි මකි වලිගෙක් කඩා ගන්නවා. වලිගේ කුටි ඉන්න බේරුණා. සමා වෙන්න. අපි නම් මේ පැත්තට අලුත් අය. ඒ වුණාට මම දෙන්න අදහසක් ඔයගොල්ලොන්ට. එහෙමද? එහෙනම් කියන බලන්න කාටත් අහගන්න. හදන්නකෝ බෝට්ටුවක්. බෝට්ටුවක්? මට නම් හිතෙන්නේ ඒක හොඳ අදහසක්. කාලෙකින් ඇහුවේ ඔය වගේ මෝඩ කතාවක් මේ. වලස්සුන් නැහැ මෝඩ කතා නොකිය ආපුවතක් බලාගෙන යනවා. එහෙමද? එහෙනම් කමක් නෑ. ඔයගොල්ලෝ කතා කරගන්නකෝ. මහනපුරේ වෙන වෙලාවක හම්බ වෙමුකෝ යාළුවනේ. හොඳට මහන්සි වෙන්න වෙනවා. මේක සික වගේමයි. මොකද පියාඹන්න ගිහිල්ලා ඉස්සෙල්ලා වැටෙනවද පොඩ්ඩෝ? මගේ නම පැංචා. හලෝ පැංචා. මොකද්ද මලක් දාගෙන ඉන්නේ? මගේ තාත්තට මේව ඕනේ වෙයි. ඕ අයියේ නෑ. හොඳ අයියාත්තිය වැල් තියෙන කඳන් ඇතුලේ. ඒකවත් දන්නේ නැද්ද? එහෙම නේද? මම නම් අහලා නෑ. මඩේ කියන්නේ ඇත්ත තමයි. කඳන් ඇතුලේ වැල් කොහෙන්ද මං ඒව හොයාගන්නේ? කඳන් ඇතුලේ ඉන්නේ බැංචෝ. අන්න තියෙනවා හොඳ කඳක්. ඕක ඇතුලේ නම් තියෙන්න පුළුවන්. කො මේක ඇතුලේ වැල් නෑනේ. යන්න ඇතුලේ ඇති. බලන්නකෝ. කො මේක ඇතුලේ කිසිම වැලක් නැහැ. කඳන් ඇතුලේ කොහොමද වැල් තියෙන්නේ? මේ මොකද ඔකවත් දන්නේ නෑනේ. ඒ මොලාගේ ඉතහට බැල්ලක ගහනවා කාවහුයි දන්නේ. ආයෙත් ගහනවා කතරමණි ගේ ආයෙත් කිඹුලා ඉන්නවා. දුවනවා. මාව හිර වෙලා මොන කිඹුල්ලුද? එහෙනම් හැලයෝ මේ බලන්නකෝ. වාසනාවක් ශ්‍රීදේවි පෑදුනේ. අපට මේ පැටියගෙන් දවස පුරාම කන්න හොඳ සුප් එකක් හදන්න පුළුවන්. හැලයෝ සුප් හදන්න මට වෙලාවක් නෑ. ඕක අවශ්‍යනිකව ගිලලා දාමු. මේ මං කියනක පොඩ්ඩක් අහන්න. ඔයගොල්ලෝ මාව කෑවට නම් කමන්නේ. ඒත්
ඒත් මගේ යාළුවන්ව නම් කන්න හදන්න එපා. යාළුවෝ කොහෙද ඉන්නේ බෑ. මගේ යාළුවෝ අන්න අර කැතුලේ. එහෙනම් බලනවා ඉක්මන් කරලා. මොනයි හැංගිලා ඉන්න කණ්ඩායම එළියට එනවා. අර වලස්පතිය අපිත් එක්ක නැහැ. එයා සීයාවේ නාටි අඳුනන්නේ නැහැ. මං යනවා හොයන්න. අතපොලේ වෙන්නේ. එතන හිටියනම් දැනගන්න තිබුණා. ඔයගොල්ලෝ මාව රැවට්ටුවා. ඔයගොල්ලෝ හොඳම නෑ. යාළුවනේ කොහෙද මේ බරත් උසගෙන? අපි මේ යනවා කලූරගේ වැඩකට. මොකද්ද ඔය වැඩේ? පාලමක් හදනවා අපිට කලදරයකින් තොරව කෑම හොයාගන්න පුළුවන් වෙන්න. යමු යන්න. මගේ පාලම හදන්න තියෙනවා. හොඳයි ළමයිනේ. ඔන්න ඉතින් අද පන්තියට අලුත් යාළුවෙක් ඇවිල්ලා ඉන්නවා. අපි බලමුකෝ එයාගේ තොරතුරු මොනවද කියලා. පැංචා. මම කලින් හිටියේ තනින් තනන සර්කස් එකක. අපි හිටියේ කේක සෙල්ලම් කළා මිනිස්සු සතුටු කරන්න. හානේ. හරි අපූරුයිනේ. එහෙනම් ඔන්න අපිට සර්කස් එකේ සෙල්ලමක් පෙන්වන්න ඕනේ. හොඳයි. යානම් හරිම දක්ෂයි නේද? වෙන නැත්තම්. ස්තුතියි. හරි ලස්සනයි. හරි දක්ෂයි. හරිම ලස්සනයි පැංචු. ඔයා නම් හරිම දක්ෂෙක්. ඕන කෙනෙක්ට ඔය වගේ වැඩ කරන්න පුළුවන්. බලා ගන්න. මේ උවත් වැඩද? කොහමද? මේම හොඳයිද? ලස්සනයි. පොඩ්ඩක් ඉන්න පැටියෝ. ඔයාට පෙන්වන්න තවත් දෙයක් තියෙනවා. තවත් දෙයක් තියෙනවා? ඔව්. වහගන්නකෝ ඇස් දෙක. ඕන්න දැන් ඇසරලා බලන්න. චා! ඔයාටම හදාපු කාමරේ පැංචෝ. අදයි මම මේක ඉවර කළේ. ලෝකේ තියෙන ලස්සනම කාමරේ. අම්මා හිටියනම් ගොඩාක් සතුටු වෙයි. ඔව් පුතේ. අම්මා හිටියනම් එයාත් ගොඩාක් සතුටු වෙයි. කොහොමද මගේ වැඩ හොඳද ගුරුතුමී? මෙන්න මෙහෙමයි හැදුවාම. ඇත්තද? හිතා ගන්නත් බෑ. කවදද පාලම ඉවර කරන්නේ? පාලම අදම ඉවර කරනවා. එතකොට අපිට පුළුවන් කිසි බයක් නැතුව අර කිඹුලන්ගෙන් බේරිලා මේක යන්න. හරි වැඩ කරනවද දන්නේ නැහැ. මම බැලුවේ නැත්නම් හොරටයි වැඩ. මම යන්නම්. මට හිතෙන්නේ පාලමට වැඩිය බෝට්ටුව හොඳයි. ඔයත් ආපු එක බොහොම හොඳයි. අදයි මේක හදලා ඉවර කළේ. පාලම යනවට වැඩිය මේක යන එක නම් ඇඟට ගුණයි. වලස්සාලා හරි දක්ෂයිනේ ආ. මගේ තාත්තා හරි දක්ෂයි. බොහොම ස්තුතියි. මොකක්ද ඒ? තාත්තේ අන්න පාලම හදලත් ඉවරයි. පැංචෝ ඔය පාලම නම් භයානකයි. මේ සියලු සත්‍යයන්ගෙන් අවසරයි.
මට බොහොම සන්තෝසයි මේ කළු ඌරා අනුස්මරණ පාලම ඒකුවේ මගේ නමින් හදපු පාලම මටම විවෘත කරන්න ලැබීම ගැන අහන්න. හොඳයි එහෙනම් දැන් අපි පාලමින් එහා පැත්තට යමු කෑම හොයන්න. තාත්ති කිඹුල්ලු හානේ විනාසයි. කිඹුල්ලුන්ට බය වෙච්ච කාලේ ඉවරයි. මේ පාලමට කාටවත් මුකුත් කරන්න බෑ. ශ්‍රීදේවී මස් බෝලයක් කෙල්ලෙනවා. කිඹුල අයියෝ. මස් බෝලේ දෙංගිල ඇති කණ්ඩ ලේසි. මට නම් දැන් ආසහාමස් කන්න. දෙන්නටම කියන්නේ හොඳින් අහගන්නවා මේක. අපි ඔක්කොටම මේ පැත්තේ ජීවත් වෙන්න සිද්ධ වෙන්නේ. ඒ හින්දා පණ දෙරගෙන ඉන්න ඕන නම් මගේ යාළුවන්ට කරදර කරලා අහුවෙන්න එපා. දැන් කිව්ව දේ අහගෙනනේ හිටියේ. මීට පස්සේ එහෙම මගේ යාළුවේ පස්සේ පන්නලා ආවුනොත් එහෙම ඉතුරු කරන්නේ නෑ. දැන් යනවා. ශ්‍රීදේවී තනි වලහක් නේද? කොහෙද තනි වලසු මේ? මගේ තාත්තා වීරයෙක්. ඔයා නම් හරීම වීරයෙක්. වලස්සාල හින්දා අපි බේරුණා. අයියෝ මං උදව් වුණා විතරයි. අපි කට්ටියම එකතු වෙලා අද හවසට සාදයක් තියමු. අපේ අලුත් ගෙදර හැමෝම එන්න ඕනේ. ඉතින් පැංචෝ දැන් මොකද කියන්නේ? සර්කස් එක හොඳද ගෙදර හොඳද? මට හිතෙන්නේ ගෙදර හොඳයි කියලා. මම තාත්තට ආදරෙයි. ඔව් මම ආදරෙයි. For more Sinhala cartoons.